හයි ඉතින් අද කතා කරමු ලංකාවේ තියෙන ෆුඩ් ස්කෑම්ස් ගැන. මොනවද මේ ෆුඩ් ස්කෑම්ස්? එහෙම නැත්නම් කෑම වංචා. ඉතින් කෑම වංචා කිව්වහම පළවෙනියට මගේ ඔළුවට එන්නේ මොකක්ද දන්නවද? චොකෝ ඇන් චොකලට් වංචාව. ඉතින් මේ චොකෝ වංචාව කියන එක සෑහෙන කාලයක් තිබුණා. දැන් පොඩ්ඩක් මේක ගැන කතා කරන්න ඇවිල්ලා තියෙනවා පොඩ්ඩක් සෝෂල් මීඩියා වල එහෙම. ඉතින් මේ චොකෝ කියන දේ සහ චොක්ලට් කියන දේ කියන්නේ ඊටාම වෙනස් ಜಾති දෙකක්. එතකොට මේ චොකෝ හදන්න මොනවද ගන්නෙ? artificial chocolate flavors, එහෙම නැත්නම් කොකෝ පවුඩර් සහ මේ චොක්ලට් රියල් චොක්ලට් වල තියෙන අර ෆැටි ගතිය ගන්න යූස් කරනවා වෙජිටබල් ඔයිල්. ඉතින් මේ වෙජිටබල් ඔයිල් කියලා මොනවද වගේ පස්සේ එන්නේ? පාම් ඔයිල්. ඉතින් මේ පාම් ඔයිල් තමයි වෙජිටබල් ඔයිල් කියලා වැඩිපුරම යූස් කරන්නේ. ඉතින් ඒ පාම් ඔයිල් වලින් තමයි ඔයාට අර චොක්ලට් වල තියෙන අර නිකන් තෙල් ගතිය එහෙම නැත්නම් ෆැටි ගතිය දෙන්නේ. ඊට අමතරව ටොන් එකක සීනි. ටොන් එකක නෙවෙයි ඇත්තටම කියනවා නම් ඉතින් ගොඩාක් සීනි. සීනි ගොඩාක් දාලා තමයි මෙයාලා මේකේ චොක්ලට් නෙවෙයි ඇත්තටම පැණි රස කියන දේ ඔයාලට ලබා දෙන්නේ. ඉතින් ඒ අතින් ගත්තාම රියල් චොක්ලට් වල යූස් කරන්නේ කොකෝ මාස්. ඊට අමතරව කොකෝ බටර් වගේ දේවල් තමයි ඒකේ යූස් කරන්නේ. ඉතින් ඒකනේ අර ඔයාලා පිටරටින් ගෙනහලා කන චොක්ලට් එකක් ටිකක් රහසහ නිකන් සිල්කි ගතියක් තියෙන්නේ ඔයාලා ඒක මේ ආහාරයට ගනිද්දිම පොඩි සිල්කි ගතියක් එනවා. ඒකෙන්නේ ඒකේ තියෙන රියල් කොකෝ බටර් නිසා. ඉතින් ඔයාලා ඉන්ග්‍රීඩියන්ට්ස් ගත්තොත් එහෙම පිටරට චොක්ලට් එකේ කෙලින්ම ගහලා තිනවා කොකෝ බටර් කියලා. ඊට අමතරව සීනි, ඊට අමතරව මිල්ක් මේවට යූස් කරන්නේ මිල්ක් පවුඩර් ගොඩක් වෙලාවට පිටරට වුණත් මේ කිරි ඔහොම දාන්නේ මේ දියර කිරි. ඉතින් ඒ වුණාට ලංකාවේ ගත්තාම යූස් කරන්නේ ටිකක් ඇත්තම කියනවා නම් චීප් ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි මේ චොකෝ කියන දෙයට යූස් කරන්නේ. ඒ අතින් ලංකාවෙත් තියෙනවා ලංකාවේම බ්‍රෑන්ඩ්ස් හොඳ චොකලට්ස් හදන. හරි. එතකොට මේ දෙකේ ගණන් ගත්තොත් එහෙම ඊටාම ඩිෆරන්ස් එකක් තියෙනවා. සමහර මම පර්සනලි එක්ස්පීරියන්ස් කරපු එකක් පෙරේදා චොකෝ චොක්ලට් එකක් තියෙනවා sugar free 180යි රියල් චොක්ලට් එක 580යි. ඔන්න ඕක තමයි වෙනස. ඉතින් දෙකම ග්‍රෑම් 50. හරි. ඉතින් ඒ වගේ ඔයාලට මේ චොකෝ සහ චොකලට් කියන දෙකේ පොඩි වංචාවක් තියෙනවා. අපි ගිහිල්ලා කවදාවත් ওই දෙක කියවන්නේ 90%ක් අපේ ලංකාවේ අය ගිහිල්ලා කවදාවත් කියන්නේ ශග්ගාල ගිහලා ෆුඩ් සිටි ෂෙල්ෆ් එකෙන් අරගෙන එනවා චොක්ලට් කියලා හිතාගෙන. හැබැයි කන්නේ චොක්ලට් නෙවෙයි. ඉතින් මේකේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා. එකක් තමයි higher sugar content එකකින් හින්දා diabetic වගේ තත්ත්ව තරබාරුකම. ඊට අමතරව මේකේ තියෙන palm oil වලින් high cholesterol. මොකද palm oil කියන දේ trans fat සෑහෙන්න වැඩි එක ඔයාලගේ cholesterol ප්‍රමාණයට බලපාන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි අනිත් එක චොක්ලට්ස් වැඩිපුරම දෙන්නේ දරුවන්ට. එතකොට එයාලට අපි කරන්නේ අවඩක්. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේක ගැන හිතන්න. ඉතින් ඔන්න දෙවෙනි එක තමයි පළතුරු රස තිබීම. ඉතින් පළතුරු රස තිබුවාම මතක තියාගන්න පළතුරු රස තිය පළතුරු නෙවෙයි. එතකොට අනිවාර්යයෙන්ම artificial flavors තමයි use කරන්නේ. හැබැයි පළතුරු රස තිය artificial flavors ශරීරයට හිතකරයි කියලාම මට කියන්න බෑ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ පළතුරු රසති රසකාරක ගන්නකොට ඒක තව රස කරවන්න අපිට sugar use කරන්න වෙනවා සෑහෙන ප්‍රමාණයක්. එතකොට මේ පළතුරු රසති බීම වල sugar content එක වැඩි. අන්න ඒ නිසා ඔයාලට මේ අධික සීනි ප්‍රමාණයක් ඇඟට ලබා ගැනීමේදී ප්‍රශ්න වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම පළතුරු රසති කියන එකේදී මතක තියාගන්න රියල් පළතුරු නෙවෙයි කියන එක. මේකත් මාකටිං ට්‍රික් එකක්. ඉතින් තව හොඳ එකක් තමයි මේ fake labeling. fake labeling වල තියෙනවා ඔයාලට 100% natural, organic. තව මොනවද තියෙන්නේ වගේ? vegan. ඔන්න ඔයගේ දේවල් තියෙනවා. ඉතින් මේවට ලංකාවේ කියන්නේ මම දන්නේ නැහැ. දන්නවා නම් අනිමාව කරෙක්ට් කරන්න. මේවට සර්ටිෆිකේෂන්ස් ගන්නකොට හරි නියාමන කරන්න තැනක් දැනට නැහැ. එතකොට මේ natural එහෙම නැත්නම් 100% natural, organic, vegan මෙන්න මේ වගේ දේවල් ලේබල් ගහලා ඉවනවා. හැබැයි මේවා ඇත්තටම ඒ තත්ත්වය යටතේද නිෂ්පාදනය කරන්න කියන්න අපිට හරි ඇෂුරන්ස් එකක් නැහැ. ඒකට හොඳම උදාහරණයක් තියෙනවා. ඒක මම නම කියන්නේ නැහැ ප්‍රොඩක්ට් එකේ. ඒ ප්‍රොඩක්ට් එකේ ගහලා තිනවා vegan කියලා. හැබැයි පිටිපස්සේ කන්ටෙන්ට් එක බලපුවාම සත්ව තෙල් තියෙනවා. ඉතින් කොහොමද එතකොට ඒක මේ vegan වෙන්නේ කියන්නේ මම දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ අනිවාර්යයෙන්ම මේ වගේ සර්ටිෆිකේෂන්ස් තියනවා නම් ඒ ප්‍රොඩක්ට් එක කොච්චර දුරට ලංකාවේ ස්ටෑන්ඩඩ් එකක තියෙන ප්‍රොඩක්ට් එකක්ද කියලා අනිවාර්යයෙන්ම බලන්න. ඒ කියන්නේ නම ගිය ප්‍රොඩක්ට්ස් තියෙනවානේ. එතකොට කියන්නේ නම ගිය කියන්නේ රෙපියුටේෂන් එකක් තියෙන බොහොම වැදගත් ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඒ වගේ ලේබලින් එකක් තියෙනවා නම් විශ්වාස කරාට ලොකු ගැටලුවක් නැහැ. ඒත් මම කියන්න දන්නේ නැහැ. හරි. ඉතින් අනිවාර්යයෙන්ම ඔන්න ෆේක් ලේබලින් ගැන හිතන්න. හැබැයි හලාල් සර්ටිෆිකේට් එක ලංකාවේ නියාමනය කරන්න තැනක් තියෙනවා. ඒක මම දන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ හලාල් පැත්තේ කන්සර්න්ස් තියන අයට
හලාල් සර්ටිෆිකේට් එක ඕකේ කියලා අපිට කියන්න පුළුවන් සහ ඒක ක්‍රොස් චෙක් කරගන්න තැනක් ඔයාලට තියෙනවා. තව හොඳම එකක් අමතු වුණා. ඒක තමයි MSG අඩංගු නැත. ඔය ඕක මරු. හරිද? දැන් ඔය MSG අඩංගු නොමැත කියන එකේදී ලොකුවට ගහනවා එහෙම. ලේබල් එකක් MSG අඩංගු අහිතකර MSG අඩංගු නොමැත කියලා ලේබල් එකක් ගහනවා. හැබැයි දන්නවද? අහිතකර MSG නෑ. හැබැයි ඉතුරු අහිතකර ඔක්කොම ටික ඔගේ ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එක බලපුවාම තියෙනවා. ප්‍රසර්වේටිව්ස් ටිකක් දාලා තියෙනවා. ආටිෆිෂල් ඊට පස්සේ කියන්නේ කල් තබා ගැනීම ද්‍රව්‍ය ඊට පස්සේ ආටිෆිෂල් ෆ්ලේවර්ස් ටිකක් දාලා තියෙනවා හොඳම. රයිට්? ඒ ඔක්කොම ටික දාලා හොඳ ලුණු පාරකුත් කෙලලා ඇරලා තියෙනවා මේකේ මේ MSG වෙනුවට හොඳ ලුණු ටිකකුත් දාලා තියෙනවා ගොඩක් වෙලාට ඔය කෑමවල. ඉතින් ඒක හොඳයි. MSG නෑ හැබැයි. හරියට නිකන් අර මේ සිගරට් එකක් බිවි කහ අයිරෙන් පාරමාරු වෙනවා වගේ සීන් එකක් තමයි. එතකොට ඔයගොල්ලෝ කරන්නේ MSG අඩංගු නොමැත ලේබල් එක අරගෙන ඒක අරගෙන කාපුවාම. හරිද? ඉතින් මේ MSG මේක ටිකක් කන්ට්‍රෝවර්ෂල් කතාවක්. MSG හොඳ නෑ කියලා තාම කොහෙන්වත් ලෝකේ සයන්ටිෆිකලි ප්‍රූව් කරලා නෑ. ඉන්ටර්නෙට් එක සර්ච් කරලා බලන්න. මට බයින්න එපා. හරි? ඉතින් එතකොට මම කියන්නේ MSG කන්න කියලා. මොකද ලුණුත් මිනිස්සෙට දවසකට මම හිතන්නේ ග්‍රෑම් 7ක් තමයි කන්න පුළුවන් කියලා තියෙන්නේ. ඉතින් එතකොට ඕනම දෙයක් ඕනවට වැඩි ඕනේ නෑ. එහෙම වුණොත් තමයි ගැටලු වෙන්නේ. සීනි වැඩිපුර කෑවත් හොඳ නෑ නේද? සීනි තාම එහෙම ඔයාලා සීනි වලට බය වෙලා නෑ. හැබැයි සීනිත් හොඳ නෑ. ලුණුත් හොඳ නෑ. ඉතින් ඒ හින්දා හැමදේම ඕනවට වඩා ඕනෙම නෑ. ඉතින් ඒ හින්දා හැමදේම මොඩරේට්ලි පාවිච්චි කරන්න කියන්නේ ඒක තමයි. හරි? රෙස්පොන්සිබිලිටි එකක් ඇතුව පාවිච්චි කරන්න කියන්නේ ඒක තමයි. ඉතින් ඒ නිසා ඒ හැමදේම එක්ක අපි අපේ ප්‍රොඩක්ට්ස් බයි කරනකොට අනිවාර්යයෙන්ම බයි කරන්න. මොකද මේ මෙතන ගැටලු කීපයක් තියෙනවා. එකක් තමයි අපි රැවටෙනවා. අපි ලේබල් වලට රැවටෙනවා. දෙක තමයි අපේ සෞඛ්‍යයට මේවා හිතකර නැහැ. ඉතින් ඒ නිසා මේ දෙකම ගැන කන්සර්න් වෙලා අනිවාර්යයෙන්ම අදින් පස්සේ ප්‍රොඩක්ට්ස් ගනිද්දි ලේබල් එක කියවන්න, නියුට්‍රිෂන් ෆැක්ට්ස් ටික කියවන්න, ඉන්ග්‍රීඩියන්ට්ස් ටික කියවන්න. දැන් ChatGPT තියෙන ඔයාලට පුළුවන් ChatGPT එක ගාලා ගහලා බලන්න මේ ඉන්ග්‍රීඩියන්ට්ස් අපිට හොඳයිද, මොනවද මේකේ තියෙන සයිඩ් ඉෆෙක්ට්, මොන වගේ ලෙඩ තියෙනවා නම් මේවා හොඳ නැද්ද, අන්න ඒ වගේ ඔයාලට දේවල් බලන්න පුළුවන්. ඉතින් දැන් ටෙක්නොලොජි එක අලුත්. අපි දැන් ඉන්නේ 2025 පට්ට ඇඩ්වාන්ස් 2026 වෙනකොට පිසු හැදෙනවා. හොඳේ. ඒ හින්දා මේ දැන් දීලා තියෙන ෆ්‍රී ටෙක්නොලොජි ChatGPT එකේ ඔයාලට ප්‍රොම්ප්ට් ඕන තරම් ගහන්න පුළුවන් ඔයාලගේ ලිමිට් එකේ. ඉතින් එතකොට ඒවා ගහලා බලන්න මේවා මොකක් එකේව තියෙනවනේ MSG ගැනත් අහලා බලන්න. ඉතින් ඒ වගේ දේවල් කරලා ඔයාලගේ රිසර්ච් කරන්න. අනිත් එක ෆුඩ් සිටි කිසි රෂ් එකක් නැහැ ඔයාලට. ෆුඩ් සිටි එකට දැන් ඉන්නේ ගොඩක් අය යන්නේ ඇත්ත කතාව. ඉතින් ඒතකොට ගියාම ඔයාලට ලේබල් අරගෙන කිව්වෝලා ඕකේ වාඩි වෙලා ඉඳගෙන ඕන එකක් කරලා එන්න වෙලාව තියෙනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ ඔයාලගේ වෙලාව අරගෙන shopping කරන්න. ඉතින් එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ජය වේවා පරිස්සමට shopping කරන්න.